අද කාලේ තරුණයින් සමාජයට එන්නේ සල්ලි හොයන රේස් එකට ලෑස්ති වෙලා. ස්මාර්ට්ෆෝන් එක සාක්කුවේ දාගෙන, බ්ලූටූත් එක කනේ ගහගෙන, මොඩර්න් වෙහිකල් එකක ස්ටීරින් වීල් එක කරපාන්න මේ අය හීන දකිනවා. සමහරුන්ට මේ හීනවලට යන්න වෙන්නේ ඉතාමත්ම කෙටි පාරවල් වලින්. සමහර විට ඒ පාරවල් අන්තිමට ඉවර වෙන්නේ හිරගෙවල් වලින්. මේ හැමෝම ලෝකයේ කියන පොරපිටියේ තමට හිමිතන අත්පත් කරගන්නට සටන් වදින ජීවිත. මේ අයට ජීවිතය කියන්නේ රේස් එකක්. ජීවත් වීම කියන්නේ ගේම් එකක්. Good morning, sir. Good morning. Wish you a happy birthday, sir. Thank you so much. ඔයගොල්ලෝ ඉතින් හැමදාම මාව සර්ප්‍රයිස් කරන්න එක නෙකලේ නේද? හැබැයි මතක තියාගන්න. අපි අපිටම සර්ප්‍රයිස් කරගන්නවට වඩා රාජ්‍ය සේවකයෙක් හැටියට මේ රටට සර්ප්‍රයිස් එකක් අපිට දෙන්න පුළුවන් නම් අන්න ඒක හුඟක් වටිනවා. අනික ලේකම්ලගේ උපන්දින සමරන්න අමාත්‍යංශ චක්‍ර ලේඛන වලින් කාලය වෙන් කරලා දීලා නැහැ. හරියට හරි සර්. සර් කියන එක සාතික ඇත්ත. අනිත් එක ඔය චක්‍ර ලේඛන වල ඔය ගරුත්වය කෘතවේදීත්වය කියලා එකකුත් නැහැ නේ සර්. මිස්ටර් බණ්ඩාර කියන එක තමයි ඉතින්. සර් දෙන්න. Thank you. Happy birthday to you. Happy birthday to you. happy birthday to you. අද ඉතින් parties and surprises තමයි. අපේ කැලෙන්ඩරෙත් අයියාගේ බර්ත්ඩේ එක අනිවාර්යයෙන්ම සර්ප්‍රයිස් ඩේට් එක. වේල පහ ආවට වැඩක් උන්නේ නෑනේ. අයියා අදත් වැඩනේ. රාජ්‍ය සේවයට දවස් 5යි. සමාජ සේවයට දවස් 2යි. සතියෙම ඉවරයි. දවස් 5ක් වගකීම් ඉෂ්ට කරනවා. දවස් 2ක් යුතුයකම් ඉෂ්ට කරනවා. දැක්කනේ? අපි මොනවා කිව්වත් එයාට ලස්සන උත්තර තියෙනවා. ඉතින් පුතා දැන් එක්සෑම් ඉවරලත් අවුරුද්දක් විතර වුණානේ. මොකද කරන්නේ? මේ මාමේ මේ මම එයාට ඉතින් මොකද? එක්ක රෑ එළි වෙනකම් ෆෝන් එකේ. එහෙම නැත්නම් රස්තියාදුවේ. තාක්ෂණයේ දියුණුවනේ මිනිස්සුන්ගේ වැඩ පහසු කරගන්න. අපච්චි දන්නේ ඉතින් දකින්න තන මට බයින්න තමයි. බනින්න නෙවෙයි. ජීවා. පුතේ ඕන නංගි නම් කැම්පස් සිලෙක්ට් වෙනකන් හිටියේ නෑ. පෙර දිනේ ප්‍රයිවට් ඩිග්‍රී එකක් ස්ටාර්ට් කරන්නයි යන්නේ. විහිළු නෙවෙයි පුතා. මම බිස්නස් කාර්යයක්. හැබැයි මගේ දුව තව අවුරුදු 4කින් ඩිග්‍රී හෝල්ඩර් කෙනෙක්. එයා එහෙමම ඉදිරියට යයි. එතකොට මේ මහනුවර දිස්ත්‍රික්කේ ප්‍රධාන රාජ්‍ය නිලධාරියාගේ පුතා කොහොම වෙන්න ඕනේද? අයියේ මේ කෝස් එක අවුරුදු 4ක් වුණාට අවුරුදු 3ක් සම්පූර්ණ වුණාම එයාලව ට්‍රේනින් දායි. අවුරුදු 4ක් නෙවෙයි. අවුරුදු 40ක් වුණත් මොකද? දුවේ
ඔන්න ඔයාට ඕන තරම් කාලයක් මෙහි ඉන්න පුළුවන්. මොකද්ද මේ මෙයා මේ නවතින්න දදන්නේ ඔව්. දැන් ඔයාට පාළුවක් නැහැ නේද එතකොට? මේ අවුරුදු 4ක් මේ ඇයි මොකද? මේ තමුන්ට ඕන නම් ඕන තැනකට යන්න පුළුවන්. හැබැයි මේ දරුවා මෙහි ඉඳී. Thank you so much, Siddhu Mami. අයියේ. ඇතිද? අවුනකෝ ඔය මං කිව්වේ. ඔය දෙන්නට රණ්ඩු වෙවීම ඉන්න පුළුවන්. ආම්මේ මං ගිහිල්ලා එන්නම් කොයිද යන්නේ? මම යනවා රොකේ වසමිය හම්බෙන්න බල්ලු දෙන්නෙක්ද? නෑ යක්කු දෙන්න අයියේ. කෙපාද? මට ඕනේ මේක කොහොමද මගේ පිටුපස්සක් කොට ගියේ මේක අප්පච්චි කෙනා අප්පච්චි තියාගන්න මිට කඩලා මිට කපලා පොඩ්ඩ හොමින්න පොඩ්ඩ අයිබෝවන් සැමිවිත ඔබ සාදරෙන් පිළිගනිමු. පෞද්ගලික කාරණා සඳහා අංක 1ද පොදු කාරණා සඳහා අංක 2ද ඒ වගේම ආතල් ගන්න එපා බං අයියෝ හරි ජෝකින් බ්‍රෝ ජෝකින් කියපන් මේ මාර තොප්පිය බං දැන් උඹ ගෙදර නැතුව කොහෙද ඇඩ්මිට් වෙන්නේ මේ දැන් නම් ඔබ ගෙදර ගියොත් එම උඹට ඇඩ්මිට් වෙන්න වෙන්නේ ඇක්ෂන් රෝඩ් එකේ තමයි අනිවාර්යෙන් ඈ. දන්නවනේ ඉතින් අපේ අප්පච්චි කන්න දෙන්න ගියාම දෙන්නේ ආයේ බඩ පිරෙන්න උඹලගේ ෆාදර් ගැන දන්න නිසානේ බ්‍රෝ උඹලා ගෙදරට අපි ඇඩ්මිට් වෙන්න ඉන්නේ නැත්තේ හරි බෝරින් කොපේ ගෙදර කාලා නාලා බීලා ෆ්‍රී එකේ ෆ්‍රෙෂ් එකේ ඇක්සිඩන්ට් ෆ්‍රී එකේ උඹලා ගෙදරට ලෑන්ඩ් කරන ක්‍රමයක් අපි කල්පනා කරමු වරෙන් කෝ අනිවා කවුද උතන? නවතින හොම්. අප්පච්චි මේ මම පොඩ්ඩක් පොඩ්ඩක්. මොකද මේ? අප්පච්චි මම විහිළුවට වගේ මිට කැපුවේ හරි ළමයෝ දැන් ඒක වෙලා ඉවරයිනේ. මට ඕනේ අතීතය ගැන කතා කරන්න නෙවෙයි පුතේ. අනාගතය ගැන කතා කරන්න. තේරුණාද? හොඳට අහගන්න. දැන් ඔයාට අවුරුදු 22ක්. දැන් ඔයා තනියෙන් තීරණ ගන්න පුළුවන් වයසක ඉන්න කෙනෙක්. නිකන් නූල කැඩිච්ච සරුංගලේ වගේ හැසිරෙන්න එපා පුතේ. තේරුණාද? යන්නකෝ. brothers මේක සීරියස් අපේ ගෙදර නම් තවදුරටත් ෂේප් එකයි පාරයි පිටින් ඉන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා අනේ මේ බෝ අපේ ගෙදර නම් එක්ක යන්න බෑ හරි මේ මොකද බං මැද්දෙන් ඇඩ් දාන්න ඔබට පිස්සුද කවුද උඹලා ගෙදරින් ඈ අපේ ගෙදරින් කියනවා මට ජොබ් එකක් කරන්න අඩෝ ඔකම කියනවා ගියාම අපේ ගෙදරලු පිස්සුනේ බං නැතු පිස්සු නෙන්න මෙයාට ඇත්තටම මේ අපිට නැද්ද බම් මේ ඩේලි සම්තිං එකක් කියන ක්‍රමයක් මුත් කරන්න පුළුවන් දෙයක් නැද්ද පුළුවන් හැබැයි මේ උදේ ඉඳන් හවස වෙනකන් කුටුරක් කරන ජොබ් එකක් නම් මගේ අපච්චි මොකද? අපි මොනවාරි බොමුද මොනවාරි බොමුද පැණි දාලා කැෂූස් දාලා ප්ලම්ස් ටිකක් දාලා සව් එකක් හදන්න කියලා ඔයාගේ වයිෆ්ට ඕඩර් එකක් දාමු මේ
ඊට කලින් ඔන්න ඔය දාගෙන ඉන්නෙම ගලවලා දානවා. ඕකේ මයිලෝඩ්. මම මේ ටික රිමූව් කළා. ගේ ඇතුළට ගියා. මගේ මාම්ට ඕඩ් එක දාලා එන්නම්. එතකන් අප්පච්චි මෙතන වැඩ ටික බලා ගන්න. මං ගිහලා එන්නම්. අර තාම උදේ කැඳේකවත් බීලා නැහැ. මෙන්න ඒකද කොල කැන්දේක. තාම උදේ කොල කැඳේකවත් බිව්වේ නැද්ද? අමතකුණානේ අප්පච්චි. මොකද ඉතින් මේ තියෙන වැඩත් එක්ක? මේ දැන් ඕක අයින් කරලා දාලා දැන් ඔයාලට ඕක පුළුවන්නේ. මෙන්න මේ කරන් රේක කළා දාන්න. මම පොඩ්ඩක් ගිය ඇතුළට ගෙල්ලෙන්නම්. රේක කරන්නේ? ඔව් ඔයා මේ මම ඔයා නංගි මේ අනවශ්‍ය වැඩ කරන්න නැතුව ඉන්නවද? ඇයි අනේ මම මොකද්ද කළේ? කැඳේක මොකටද මෙතනට අරන් ආවේ? නැන්දානේ කිව්වේ කිහින් දෙන්න කියලා. මම සුපිරි සව් එකක් ගහන්න අනුමැතිය අරගෙන තිබ්බේ. එහෙනම් මේ කැන්දේක බොන්න. මම මේක ගන්නම්. මම මේක බොන්නම්. ඔය ඇතුළට ගිහිල්ලා එන්න. යෝ චියා. අප්පච්චි ඇදගෙන යනකොට මිට ජරස් ගාලා කඩලා ගියානේ. මේ අයියෝ වැඩක් දුන්නොත් ඔහොමයි. ඔය පෙරේද ගහගෙන ආපු මිටනේ. ඒකනේ මේ බාල දිරපු මිටක්. මං හිතන්නේ අප්පච්චි අහුණා. පොඩ්ඩෝ ඔව් අප්පච්චි. ඔයාගේ ඔය පිටිපස්ස සාක්කුවේ තියෙන ඇක්ටෝ බ්ලේඩ් එක පොඩ්ඩක් ගන්න. හැක්සු බෙඩ් එක? ඔව් ඔයාගේ පිටිපස්සක් ඔය පොඩ්ඩක් ගලපන්.